මොනවා හරි පහක් ලියන්න කිව්ව නිසිත්. අද මේ YouTube live එකේ නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරි හැමෝම ඇවිල්ලා තියෙන පටන් ගමුද? චුට්ටක් ඉන්න තමයි මේ YouTube live එක දාගන්න ඕනේ. ඉතින් මේ group එකේ message එකක් දාන්නකෝ. YouTube live දෙන්න විදිහක් නැහැ අද මේ ඔක්කොම Zoom එකට එන්න කියලා. මේ YouTube live එක දෙන්නේ නැහැ මේ ප්‍රශ්නයක් කළා මොකක් හරි බලන්න ඕනේ. group එකේ වල message දාන්න හරි සර්. පුළුවන් නේද? දාන්න පුළුවන් නේ? බෑ සර් මට දාන්න බෑ. කාටවත් දාන්න බැරිද? admin නෙමෙයිද? නෑ මම ඇඩ්මින් දාලා නෑ සර්. කවුද admin ඉන්නේ? ගීතකවත් කවුරුත් නැද්ද? රවින්දු ඉන්නවා තනුජ ඉන්නවා. රවින්ද ඇවිල්ලා නැහනේ මීටින් එකට. නෑ නේද? තනුජ් පුන්සරත් නැහනේ. පොඩ හිටන්. මගේ අර ෆෝන් එක කැම් එකට දාලා තියෙන්නේ.
රයිට් පටන් ගමු. ඔක්කොටම එන්න කියන Zoom එකට. සදින්ස් ආවේ නැහනේ. සදින්ස් YouTube live එක බලන් ඉන්න ඇති. රයිට් පටන් ගමු. හරි. එන හැමෝටම ආයුබෝවන්. අපි පුතේ 60 ඉඳලා ඒ කියන්නේ දැන් අද පටන් ගන්න ඔන්ලයින් එකේ අපි දිගටම පටන් කරගෙන යනවා. දැන් හෙට බදාදා හෙට අපි 2026 බැච් එකට ඔන්ලයින් එක පටන් ගන්නවා. ඊට පස්සේ සිකුරාදා අපි ඔන්ලයින් රිවිෂන් එකක් කරගෙන යනවා. ඒකට ඔයාලට සහභාගී වෙන්නත් පුළුවන්. ඉරිදා ඉඳලා අපි පේපර් ඩිස්කෂන් එක ඔන්ලයින් එකේ පටන් ගන්නවා. ඒකට ඔන්ලයින් එක ලොකු වැඩපිළිවෙලක් යනවා. ඔයාලට මාත් එක්ක වැඩ ටික කරගෙන යන්න පුළුවන්. හරි. ඉස්සරහට දැන් අපි ඔන්ලයින් එක පටන් ගන්නවා. අපිට පටන් ගන්න තියෙන්නේ මොකද්ද? පටන් ගන්න තියෙන්නේ මේ පේපර් ඩිස්කෂන් එක. හරි. ඒ කිව්ව වැඩසටහන් ටික ඔක්කොම ඉස්සරහට ඒ විදිහට කරගෙන යනවා. හරි. යන්නයි එන්නයි තියාගන්න එපා. මේ ඔක්කොම ඇඩ්මිට් වෙලා ඉඳලා වැඩේ කරගන්න පුතේ. සැරසැරට මාරු වෙන්නයි එහෙම කරන්න ගියොත් එහෙම අමාරු වෙන්නේ. හරිද? ඒ නිසා ඇඩ්මිට් වෙලා ඉඳලා වැඩේ කරගන්න. හරි. අපි ඉස්සල්ලාම් බලමු මේ අද මම ගිය සතියේ දැන් ආපු නැති අයයි ආපු අය ඔක්කොම බලා ගන්න චූටි රිමයින්ඩර් එකක් වෙන්නත් එක චූටි කොටසක් දැම්මා මේ ප්‍රශ්න ටිකක් ඔයාලට කරගෙන එන්න කියලා. හරි. අනිවාර්යෙන් කරගෙන එන්න කියලා කිව්වා. ඉස්සල්ලාම අහනවා අම්ල වැසි ඇතිවීමට හේතු වන මානව ක්‍රියාකාරකම් තුනක්. අම්ල වැසි ඇතිවීමට හේතු වන මානව ක්‍රියාකාරකම් තුනක් ලියන්න කියලා කියනවා. පොතේ අම්ල වැසි ඇතිවීමට හේතු වන අම්ල තුනක් අම්ල වර්ග තුනක් ගැන මම කියලා දුන්නා. එකක් කාබොනික් අම්ලය, අනිත් එක H2SO4 සල්ෆියුරික් අම්ලය. හරි. අනිත් එක තමයි HNO3. හරි. HNO3 අපි මේකට කියන නයිට්‍රික් අම්ලය කියලා. එතකොට මෙන්න මේ අම්ල දෙක නිසා සාමාන්‍යයෙන් ආම්ලික වෙනවා වැසි ජලය, ආම්ලික වෙනවා වැසි ජලය කොච්චරද සාමාන්‍යයෙන් pH අගය 5.6කටත් වඩා sorry pH අගය 3ටත් වඩා අඩු වෙනවා. තේරුණාද? pH අගය 3ට වඩා අඩු වෙනවා කියන්නේ හරි pH value එක 3ට වඩා අඩු වෙනවා කියන්නේ ඒක ආම්ලිකයි කියලා කිව්වා. එතකොට සල්ෆියුරික් කියන අම්ලයත් එක්ක වැසි ජලය මිශ්‍ර වෙලා ආම්ලික වර්ෂාවක් ඇති වෙන්න හේතුව වෙන්න පුතේ වායු ගෝලයට එකතු වෙන සල්ෆර්. මොනවද හේතු වෙන්නේ? වායු ගෝලයට එකතු වෙන සල්ෆර්. එතකොට මේ වායු ගෝලයට එකතු වෙන සල්ෆර් මේ කොහොමද එකතු වෙන්නේ? එකක් තමයි වල්කනයිස් කරපු රබර් දහනය මගින්. එකක් තමයි වල්කනයිස් කරපු රබර් දහනය මගින්. හරි? සහ අනිකුත් සල්ෆර් වායු ගෝලයට එකතු වෙන ඕනෑම ක්‍රමවේදයක් මගින් මිනිස් ක්‍රියාකාරකමක් මගින්. තේරුණාද? මේ සල්ෆර් කියන වායුව SO2 කියන වායුව නිර්මාණය වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ්. තේරුණාද? එතකොට දැන් ගිය සතියේ මම ඒක පැහැදිලිව ඔයාලට කියලා දුන්නා සිද්ධ වෙන විදිය. එතකොට සල්ෆර් හෝ සල්ෆර් ඩයොක්සයිඩ් වායුව වායු ගෝලයට එකතු වෙනවා නම් එතකොට ඒ වායු ගෝලයට එකතු වෙන නිසා ඔන්න සල්ෆියුරික් කියන අම්ලය හැදෙනවා. මේ අම්ලය pH අගය 3ට වඩා අඩු මේ ආම්ලිකත්වයක් උසුලනවා pH අගය. හරි? එහෙනම් පළවෙනි ක්‍රියාකාරකම ලියා ගන්න
වල්කනයිස් කළ රබර් දහනය නිසා ලියා ගන්න පුතේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ පළවෙනි තරු ලකුණ කරුණු තුනක් අහන්නේ අපින් කරුණු තුනක් නේ අහන්නේ නේද වල්කනයිස් කළ රබර් දහනය නිසා 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 වායුගෝලයට සල්ෆ නිකුත් වීමෙන් වායුගෝලයට සල්ෆ නිකුත් වීමෙන් වායුගෝලයට සල්ෆ නිකුත් වීමෙන් ඊළඟට තව ලකුණු දාලා ලියා ගන්න වායුගෝලයට ඊළඟ තව ලකුණු දාලා ලියා ගන්න වායුගෝලයට සල්ෆ එකතු වන ඕනෑම ක්‍රියාකාරකමක් මගින් වායුගෝලයට සල්ෆ එකතු වන ඕනෑම ක්‍රියාකාරකමක් මගින් වායුගෝලයට සල්ෆ එකතු වන ඕනෑම ක්‍රියාකාරකමක් මගින් සල්ෆ එකතු වන ඕනෑම ක්‍රියාකාරකමක් මගින් ඊළඟ තර ලකුණ දාලා ලියා ගන්න දැන් මෙන්න මේ අම්ලයේ එකතු වෙන්න හේතුව මේ අම්ලයේ HNO3 කියන්නේ නයිට්‍රික් මෙයත් ආම්ලිකයි එතකොට මේ අම්ලය හැදිලා පොළොවට වැටෙන එක තමයි එකත් එක විදිහ ආම්ලික වර්ෂාවක් එතකොට නයිට්‍රික් අම්ලය හැදෙන්න හේතුව මොකක්ද වෙන්නේ නයිට්‍රික් අම්ලය නයිට්‍රජන් වායුව විකණ්ඩනය වෙන එක විකණ්ඩනය වෙච්ච නයිට්‍රජන් වායුවත් එක්ක ඔක්සිජන් ප්‍රතික්‍රියා කරලා නයිට්‍රජන් වල ඔක්සයිඩ් හදන NO2 NO3 වගේ ඒවා හදනවා තේරෙනවද නයිට්‍රජන් වල ඔක්සයිඩ් එතකොට නයිට්‍රජන් වල ඔක්සයිඩ් හදන ඉඳා මේවා තමයි දිවැසි ජලයත් එක්ක කලවම් වෙලා HNO3 අම්ලයේ විදිහට පොළොවට කපතිත වෙන්නේ තේරුණාද එතකොට මම ගිය සතියේ කිව්වාට මතක ඇති කලින් පන්ති වාරයේදී මේ සම්බන්ධව ඔයාලට මම කිව්වා මොකද්ද නයිට්‍රික් අම්ලය නිපද වෙන්න හේතුව වෙන්නේ එන්ජින් තුල සිදුවන මොකද්ද නයිට්‍රජන් විකණ්ඩනය නිසා තේරුණාද එහෙනම් ලියා ගන්න අභ්‍යන්තර දහන එන්ජින් වල සිදුවන අභ්‍යන්තර දහන එන්ජින් වල සිදුවන නයිට්‍රජන් විකණ්ඩනය වීම නිසා නයිට්‍රජන් විකණ්ඩනය වීම නිසා right ඔන්න ඔය කියන ක්‍රියාකාරකම් නිසා වායුගෝලයට නයිට්‍රජන් ඊට පස්සේ නයිට්‍රජන් වල ඩයොක්සයිඩ් සල්ෆ වගේ වායුන් එකතු වෙනවා පුතේ මේ වායුන් එකතු වෙන නිසා වැසි ජලය ආම්ලික වෙනවා right හරි ඊට පස්සේ අංක 2 පිරිසිදු ජලයෙහි තිබිය යුතු ලක්ෂණ 3ක් දක්වන්න පිරිසිදු ජලයෙහි තිබිය යුතු ලක්ෂණ දෙකක් නෙවෙයි 3ක් නේ right ජලය පිරිසිදුයි කියන්නේ පුතේ පිරිසිදු ජලයට වර්ණයක් නැහැ පිරිසිදු ජලයට ගන්ධයක් නැහැ පිරිසිදු ජලය කියලා කියන්නේ වර්ණයක් ගන්ධයක් මොනවත් නැති වතුර පැහැදිලිද එහෙනම් ලියා ගන්න මෙන්න මේ විදිහට පිරිසිදු ජලය පළවෙනි තර ලකුණ වර්ණයක් හෝ ගන්ධයක් නොපැවතිය යුතුය ලියා ගන්න පිරිසිදු ජලයෙහි තිබිය යුතු ලක්ෂණ 3ක් වර්ණයක් හෝ ගන්ධයක් නොපැවතිය යුතුය වර්ණයක් හෝ ගන්ධයක් නොපැවතිය යුතුය වර්ණයක් හෝ ගන්ධයක් නොපැවතිය යුතුය ගන්ධයක් නොපැවතිය යුතුය වර්ණයක් හෝ ගන්ධයක් නොපැවතිය යුතුය හරි ඊට පස්සේ ලියා ගන්න මණ්ඩි හෝ පෙන නොතිබිය යුතුය 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 right ඊට පස්සේ රෝගකාරක බැක්ටීරියා හෝ විස බීජ නොපැවතිය යුතුය රෝගකාරක බැක්ටීරියා හෝ විස බීජ නොපැවතිය යුතුය රෝගකාරක බැක්ටීරියා හෝ විස බීජ නොපැවතිය යුතුය
රෝගකාරක බැක්ටීරියා හෝ විස බීජ නොපැවතිය යුතුය. හෙට 2026 පන්තිය පටන් ගන්නවා. ඒකේ ඩ්‍රෝවින් පාඩම ස්ටාර්ට් වෙනවා. සම්බන්ධ වෙන්න පුළුවන් කැමති කෙනෙක්ට ඩ්‍රෝවින් පාඩම. හරි. ඊට පස්සේ ලියා ගන්න විෂදායක ද්‍රව්‍ය වලින් තොර විය යුතුය. 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 රෝගකාරක බැක්ටීරියා හෝ විස බීජ නොතිබිය යුතුයි කියලා කිව්වද පුතේ මම? කිව්ව නේද? කිව්වේ නැද්ද? රෝගකාරක බැක්ටීරියා හෝ විස බීජ වලින් තොර විය යුතු කියලා කිව්වද? ඔව් සදීෂ් හෙට ක්ලාස් එක ඔන්ලයින් දැන් මං කිව්වද ගියාන්කෝ? රෝගකාරක බැක්ටීරියා හෝ විස බීජ නොතිබිය යුතුය කියන එක කිව්වද මං? මෙසි කොහොම ළමයි සද්ද නැත්te ගීතක පුතේ ඇහෙනව නේද ඔයාලට? ඇහෙනවනේ? හරි හරි කිව්වා. රයිට්. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ඒ ටික පොඩ්ඩක් මතක් කරගෙන අපි ඉස්සෙල්ලා කතන්දරේට කියන කතන්දරේ කියන්නේ මේ අපි අද කරන්න තියෙන කොටසට පිරිසුදු ජලයේ තිබෙන ලක්ෂණ තුනක් කිව්වා. ජල පිරිපාද හරි. අද අපිට කතා කරන්න තියෙනවා ජල පිරිපාදුකරණය පුතේ. ජල පිරිපාදුකරණය අපි අද කතා කරනවා. හරි. ජල පිරිපාදුකරණය අද අපි කතා කරනවා. මේ අපි අවසානයේ ගිය සතියේ කතා කරා අම්ල වැසි ගැන. හරි. ජල පිරිපාදුකරණයේ පියවර ප්‍රධාන 5යි. මං මොකක්ද කියලා විස්තර ඇතුව කියන්නම්. මොකද දැන් අද ඒ පාඩම තමයි අපිට එතනින් තමයි පාඩම පටන් ගන්න තියෙන්නේ. එතනදී කතා කරමු. රයිට්. ලියා ගන්න පියවර ටික. පළවෙනි එක පෙරණය. පළවෙනි එක පෙරණය ඉස්සලාම් පෙරන්න ඕනේ. හරි. පියවර 5යි. හරි. පෙරණය. දෙවෙනි එක වාතනය. වාතනය. තුන්වෙනි එක කැටිතිකරණය සහ අවසාදනය. කැටිතිකරණය සහ අවසාදනය. හතරවෙනි එක සියුම් පෙරණය. සියුම් පෙරණය. පහ විෂ බීජනාශනය. විෂ බීජනාශනය. රයිට්. විෂ බීජනාශනය. පෙරණය කැටිතිකරණය සහ අවසාදනය සියුම් පෙරණය විෂ බීජනාශනය. ඔන්න ඔය ටික තමයි පුතේ මේ විෂ බීජනාශනය කියන ටික තමයි එන්න ඕනේ. හරි ඔය පහ පියවර පහ අපි අද දීර්ඝ වශයෙන් කතා කරන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න නියමිතයි අද තියෙන කොටසට. රයිට්. මේටි ලියන්න ඉවරයි නේද? අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. හරි. ජල චක්‍රයේ ප්‍රධාන පියවර පහක්. ජල චක්‍රයෙහි ප්‍රධාන පියවර පහක්. අපි ගිය සතියේ ජල චක්‍රය ගැන කතා කරා. අපි ගිය සතියේ ජල චක්‍රය ගැන කතා කරා. රයිට්. ජල චක්‍රය ගැන කතා කරා. රයිට්. බලමු ජල චක්‍රය. චුට්ටක් මතක් කරගමු ගිය සතියේ කතා කරගත්තු ටික. චුට්ටක් මතක් කරගමු කතා ගිය සතියේ කියලා දුන්න ටික. හරි. ජල චක්‍රයේ ඉස්සල්ලාම අපි කතා කරා වාෂ්පීකරණය. පළවෙනිට අපි කතා කරා ජල චක්‍රයේ වාෂ්පීකරණය කියන මූල ධර්මය.
වාෂ්පීකරණය වාෂ්පීකරණය මගින් නිහර වායු ගෝලයට ජලාණු නිකුත් වෙනවා. ඊට පස්සේ ඒවා ඝනීභවනය වෙලා මොකද වෙන්නේ? වලාකුළු නිර්මාණය වෙනවා නේද? වාෂ්පීකරණය සහ උත්සවේදනය හරි වාෂ්පීකරණය සහ උත්සවේදනය කියන කොටස් දෙකෙන් තමයි වායු ගෝලයට ජල අංශු වාෂ්ප විදිහට එකතු වෙන්නේ. ඝනීභවනය වෙච්ච වලාකුළු හරි ඝනීභවනය වෙච්ච වලාකුළු පොළොවට කඩා හැලෙනවා කොහොමද පුතේ? වර්ෂණය. පොළොවට කඩා හැලෙනවා වර්ෂණය කියලා කියනවා. හරි වර්ෂණය කියලා කියනවා. වර්ෂණය මගින් වැටෙන වතුර කෙලින්ම පොළොවට වැටෙන්නේ නැතුව හරි වර්ෂණය මගින් වැටෙන වතුර කෙලින්ම පොළොවට වැටෙන්නේ නැතුව ගස් මතට කඩා වැටෙන එක අපි අතුරු කඩනය කියලා කිව්වා. අතුරු කඩනය කියලා කිව්වා. තේරුණාද? අතුරු කඩනය කියලා කිව්වා. රයිට්. ඊට පස්සේ වර්ෂා මගින් වැටෙන ජලය පොළොවට උරා ගන්න එක ඇතුළත කාන්දු වීම කියලා කිව්වා. ඇතුළත කාන්දු වීම. පසමතු පිටින් ජලය ගලාගෙන යන එක අපදාවය. හරි. පසමතු පිටින් ජලය ගලාගෙන යන එකට අපි වෙනම නමක් කියනවා පුතේ අපදාවය. පසමතු පිටින් ජලය ගලාගෙන යන එකට වෙනම නමක් කියනවා අපදාවය. රයිට්. හරි. මෙතන තියෙනවා ගොඩක් මේ ටික ලියා ගන්න. ජල චක්‍රය මෙන්න මේ ටික. වාෂ්පීකරණය, උත්සවේදනය, ඝනීභවනය, වර්ෂණය, අතුරු කඩනය, අපදාවය, ඇතුළත කාන්දු වීම. තවදුරටත් ඇතුළත කාන්දු වෙනවා නම් අපි ඒකට වෙනම නමක් කියනවා වැස්සීම. තවදුරටත් ඇතුළත කාන්දු වීම සිද්ධ වෙනවා නම් අපි ඒකට කියනවා වැස්සීම කියලා. තවදුරටත් ඇතුළත කාන්දු වීම සිද්ධ වෙනවා නම් අපි ඒකට කියනවා වැස්සීම කියලා. හරි. ඒකට කියනවා වැස්සීම කියලා. රයිට්. ලියාගත්තද මේ ටික? ඝනීභවනය, වාෂ්පීකරණය, උත්සවේදනය, වර්ෂණය කියන්නේ වර්ෂාව, අතුරු කඩනවා කියන්නේ වැසි දාලා චාකපත්‍ර මතට පතිත වෙනවා පොළොවට වැටෙන්නේ නැතුව. අපදාවය කියන්නේ ජලය පසුපස පිටින් ගලා යාම. ඇතුළත කාන්දු කියන්නේ පොළොවට රාගයම. ඇතුළත කාන්දු වෙච්ච වතුර භූගත ජලය විදිහට තැම්පත් වෙන එකට තමයි වැස්සීම කියන්නේ. භූගත ජලය විදිහට තැම්පත් වෙන එක තමයි වැස්සීම කියලා කියන්නේ. රයිට්. ලියාගත්තා කියලා මං හිතනවා. රයිට්. අපි චුට්ට ලියාගමු. ලියා ගන්න පුතේ. ලියා ගන්න. ඉස්සල්ලාම වාෂ්පීකරණය. ඉස්සල්ලාම ලියා ගන්න වාෂ්පීකරණය යටතේ මෙන්න මෙහෙම පොඩ්ඩක් විස්තර කරන්න කියවනේ පස්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ අපි කියපු දේවල් විස්තර කරන්න. පස්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ අපි කියපු දේවල් විස්තර කරන්න. ලියා ගන්න. සාගර විල් මුහුදු වැව් අමුණු වල ඇති ජලය. සාගර වැව් මුහුදු වල ඇති ජලය මුහුදු වල ඇති ජලය ජල වාෂ්ප ලෙස වායුගෝලයට එක්වීම. ජල වාෂ්ප ලෙස වායුගෝලයට එක්වීම. ජල වාෂ්ප ලෙස වායුගෝලයට එක් ලියා ගන්න බැරිනොත් කියපල්ලා මෙසේජ් එකක් දාන්න. ජල වාෂ්ප ලෙස වායුගෝලයට එක්වීම වාෂ්පීකරණයයි. ජල වාෂ්ප ලෙස වායුගෝලයට එක්වීම වාෂ්පීකරණයයි. රයිට්. ඊට පස්සේ ලියා ගන්න ශාක තුල ඇති ජලය ශාක තුල ඇති ජලය ශාක පත්‍ර හරහා වාෂ්ප ලෙස
වාෂ්ප ලෙස වායුගෝලයට එක්වීම වායුගෝලයට එක්වීම වාෂ්ප ලෙස වායුගෝලයට එක්වීම උත්සවේදනයයි 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 right දැන් ගිය සතියේ කියලා දුන්න හින්දා මම ඒක චුට්ටක් ස්පීඩ් කියලා දෙන්නම් ඈ මොනවද තේරුණොත් කියන්න ඝනීභවනය කියන්නේ වායුගෝලයේ ඇති ජල වාෂ්ප වායුගෝලයේ ඇති ජල වාෂ්ප වායුගෝලයේ ඇති ජල වාෂ්ප වායුගෝලයේ ඇති ජල වාෂ්ප කැටි වී වලාකුළු සෑදීම කැටි වී වලාකුළු සෑදීම කැටි වී වලාකුළු සෑදීම කැටි වී වලාකුළු සෑදීම ගණී භවනයයි ගණී භවනයයි ගණී භවනයයි ගණී භවනයයි ගණී භවනයයි right වලාකුළු වල ඇති ජලය වලාකුළු වල ඇති ජලය පොළොවට කඩා හැලීම වර්ෂණයයි වලාකුළු වල ඇති ජලය පොළොවට කඩා හැලීම වර්ෂණයයි වලාකුළු වල ඇති ජලය පොළොවට කඩා හැලීම වර්ෂණයයි 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 right ඊට පස්සේ වර්ෂාවෙන් පතිත වන ජලය වර්ෂාවෙන් පතිත වන ජලය වර්ෂාවෙන් පතිත වන ජලය වර්ෂාවෙන් පතිත වන ජලය පතිත වන ජලය ජලය ඍජුවම පොළොවට පතිත නොවේ ඍජුවම පොළොවට පතිත නොවේ ඍජුවම පොළොවට පතිත නොවේ ඍජුවම පොළොවට පතිත නොවේ ශාක පත්‍ර ආදිය මතට පතිත වීම 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 අතුරු කඩනයයි අතුරු කඩනයයි අතුරු කඩනයයි අතුරු කඩනයයි වාෂ්පීකරණය උත්සවේදන ඝනීභවනය වර්ෂණය අතුරු කරණය පහක් නම් කරා පහක් අපි විශේෂයෙන් කතා කරා අපදාවය 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 පස ජලයෙන් සන්තෘප්ත වූ විට පස ජලයෙන් සංතෘප්ත වූ විට පස ජලයෙන් සංතෘප්ත වූ විට පස ජලයෙන් සංතෘප්ත වූ විට සංතෘප්ත වූ විට සංතෘප්ත වූ විට පස ජලයෙන් සංතෘප්ත වූ විට වැඩි ජලය පස මතු පිටින් ගලා යාම වැඩි ජලය පස මතු පිටින් ගලා යාම වැඩි ජලය පස මතු පිටින් ගලා යාම පස මතු පිටින් ගලා යාම අපදාවයයි 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 right ඔය ටික විස්තර කරපුවාම ඇති පහක්නේ විස්තර කරමු හයක් විස්තර කරා හරි මේ ටික නොදන්න කවුරු හරි ඉන්නව නම් ගිය සතියේ නෝට් එක අරගෙන ලියා ගන්න එහෙම නැත්නම් ගිය සතියේ වීඩියෝ එක ක්ලාස් එකේ වීඩියෝ එක බලන්න එතකොට ඔක්කොම ටික තියෙනවා මම අද පොඩ්ඩක් මතක් කරේ ගිය සතියේ කරපු ටික ක්ලාස් එක පටන් ගන්න කාලේ right අද අපි කතා කරනවා නිසිත් අපි මේ ගිය සතියේ මේ ජල පිරිපහදුව කතා කරේ නෑ නේද සදීන්ස ජල පිරිපහදුව කතා කරේ නෑනේ අපි මෙතනින්නේ අපි නෑ සර්. හරි එහෙනම් අපි අද ජල පිරිපහදුව තමයි කතා කරන්න තියෙන්නේ right
ලියා ගන්න මාතෘකාව පුතේ ජල පිරිපහදු කරණය. මාතෘකාව ලියා ගන්න පුතේ ජල පිරිපහදු කරණය. වතුර ගන්න දෙන්න බෝතලෙකට. ජල පිරිපහදු කරණය. මාතෘකාව ලියා ගන්න පුතා ජල පිරිපහදු කරණය. right. හරි උතන දෙන්න ගන්න. right. ලියා ගන්න ගංගාවක් ලියා ගන්න පුතේ ඒක යටතේ ගංගාවක 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 හෝ වැවක් වැනි හෝ වැවක් වැනි ගංගාවක හෝ වැවක් වැනි ගංගාවක හෝ වැවක් වැනි ජල මූලාශ්‍රයක ඇති ජලය ගංගාවක හෝ වැවක් වැනි ජල මූලාශ්‍රයක ඇති ජලය ජල මූලාශ්‍රයක ඇති ජලය ජලය ගංගාවක හෝ වැවක් වැනි ජල මූලාශ්‍රයක ඇති ජලය ඍජුවම භාවිතය සඳහා ඍජුවම භාවිතය සඳහා ඍජුවම භාවිතය සඳහා ඍජුවම හෙලෝ හෙලෝ මේ මම පන්තියක ඉන්නේ ඔන්ලයින් පන්තියක නෑ නෑ පන්තියක හිටියේ ඒකයි ඔව් මේ මන් තියන්න ඈ right. හරි ලියා ගන්න පුතේ ඍජුවම භාවිතයට ගත නොහැකි තත්ත්වයක් පැවතිය හැක ඍජුවම භාවිතයට ගත නොහැකි තත්ත්වයක් පැවතිය හැක ඍජුවම භාවිතයට ගත නොහැකි තත්ත්වයක් පැවතිය හැක පැවතිය හැක පැවතිය හැක මේවා ක්‍රමවේද කිහිපයක් ඔස්සේ මේවා ක්‍රමවේද කිහිපයක් ඔස්සේ මේවා ක්‍රමවේද කිහිපයක් ඔස්සේ පිරිපහදු කර පිරිපහදු කර මේවා ක්‍රමවේද කිහිපයක් ඔස්සේ පිරිපහදු කර භාවිතා කරයි භාවිතා කරයි භාවිතා කරයි භාවිතා කරයි right තමයි ජලය ඔයාලගේ දැන් ගෙදරට එන ජලය ජල මූලාශ්‍රය වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාලගේ ඉස්කෝලේට එන ජල මූලාශ්‍රය වෙන්න පුළුවන් ඒ එන ජල මූලාශ්‍රය ඔයාලට භාවිතා කරන්න පානය කරන්න උයුම් පිහුම් කටයුතු වලට එන වතුර ගොඩක් වෙලාවට වැවකින් හරි ඇලකින් හරි දොලකින් හරි ඔයකින් හරි ගන්න වතුර මේ ගන්න වතුර ඍජුවම භාවිතා කරන්න සුදුසු වෙන්න විදිහක් නැහැ හේතුව තමයි ඔයගේ නානව කට්ටිය සමහරවිට විස බීජ ඊට පස්සේ ජරාව ඔය අපද්‍රව්‍ය මඩ රොන්බොර වැලි ඔයගේ දේවල් තියෙනවා එහෙම තියෙද්දී මේක ඍජුවම භාවිතා කරන්න පුළුවන් සුදුසු තත්ත්වයක නැහැ ඒ නිසා වතුර ජලාපවාහන මණ්ඩලය හෝ ජල කිසියම් ව්‍යාපෘතියක් මගින් නිවෙස් වලට මිනිසාගේ දෛනික භාවිතය සඳහා ජලය ලබා දෙද්දී පිරිපහදු කරණයට ලක් කරලා තමයි ලබා දෙන්නේ පිරිපහදු කරණයට ලක් කරලා තමයි ලබා දෙන්නේ right පිරිපහදු කරණයට ලක් කරද්දී වතුර ඉස්සල්ලාම එන තැනක් තියෙන්න ඕනේ හරි ඒක ගොඩක් වෙලාවට ගඟක් හරි ඇලක් හරි දොලක් හරි මොකක් හරි ජල මූලාශ්‍රයක් වෙන්න පුළුවන් පැහැදිලිද එතකොට ඉස්සල්ලාම අපි හිතමු ගඟක් කියලා මොකක් හරි ඔහම තියෙනවා වැවක් වෙන්න පුළුවන් මේකෙන් අපි වතුර ගන්නවා හරි වතුර අර ගන්නවා ඒ ගද්දී පෙරලා තමයි ගන්නෙ හරි ඒ කියන්නේ දැල් පෙරණයක් දල පෙරණයක් මගින් පෙරලා තමයි ගන්න මොකද මේ ගන්න වතුරේ පුතේ ලොකු ප්‍රමාණයෙන් විශාල අපද්‍රව්‍ය වර්ග තියෙන්න පුළුවන් මේ ගන්න වතුරේ
ප්‍රමාණයෙන් විශාල අපද්‍රව්‍ය වර්ග තියෙන්න පුළුවන්. මාළු ඉන්නවා, ආන්දු ඉන්නවා, උරිංගනවා නේ. කඩදාසි කෑලි, shopping කෑලි, ලී කෑලි, දර කෑලි, එක එක කෑලි වර්ග තියෙන්න පුළුවන්. right? එතකොට මේ ගන්න වතුර පෙරලා තමයි ගන්න. තේරුණාද? පෙරලා ගත්ත වතුර ඊට පස්සේ යොමු කරනවා වාතනය කියන පියවරට. ඊට පස්සේ යොමු කරනවා වාතනය කියන පියවරට. හරි? ඊට පස්සේ යොමු කරනවා වාතනය කියන පියවරට. වාතනය විවිධාකාරයට සිද්ධ වෙන්න පුළුවන්. වාතනය වෙන ආකාර කීපයක් තියෙනවා. වාතනය කියන කොටස ගැන අපි කතා කරද්දි මම ඒ ගැන ඔයාලට කියලා දෙන්නම්. හරිද? වාතනය කියන පියවරට. මේ වාතනය කියන පියවරේදී කරන්නේ ජලයේ ඇති වාෂ්පශීලී අපද්‍රව්‍ය ඉවත් කරන එක. හරි? ජලයේ තියෙන වාෂ්පශීලී අපද්‍රව්‍ය ඉවත් කරන එක. සහ ජලයේ තියෙන්න පුළුවන් මොනවද? ජලයේ තියෙන්න පුළුවන් ඔක්සිජන් අගය. හරි? ජෛව ඔක්සිජන් අගය වැඩි කරන එක. හරි? ඔක්සිජන් අගය වැඩි කරන එක තමයි කරන්නේ. ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරනවා වාතනය කරලා. ඒ කියන්නේ ජලයේ වැඩිපුර ඔක්සිජන් මිශ්‍ර වෙන්න සලස්වනවා. ජලය වැඩිපුර වාතයත් එක්ක ගැටීමට සලස්වනවා. ජලය වැඩිපුර වාතයත් එක්ක ගැටීමට සලස්වනවා. ජලයේ තියෙන ඔක්සිජන් ප්‍රතිශතය වැඩි කරන්න සලස්වනවා. තේරුණාද? right. එහෙම කරාට පස්සේ වාතනය කරලා මෙයාගේ වාෂ්පශීලී අපද්‍රව්‍යත් ඉවත් කරාට පස්සේ මෙයාව යවනවා අවසාදිත ටැංකි වලට. හරි? අවසාදිත ටැංකි වලට යවනවා. අවසාදිත ටැංකි වලට යවලා ගබඩා කරලා තියෙනවා. හරි? අවසාදිත ටැංකි වලට යවනවා. වතුර ටික අවසාදිත ටැංකි වලට මෙන්න මෙහෙම යවනවා. මේ ටැංකි වලදී වෙන්නේ පුතේ දැන් වාතනය කරා ඊට පස්සේ පෙරහන් කරා ඔය කරාට පස්සේ මෙයාගේ තියෙන ඍණාරෝපිත අංශු කියලා දෙයක්. කියන්නේ මඩ අංශු කියලා කියන්නේ. කොච්චර තිබ්බත් මෙයා එක තැනක මේ ටැංකියක තියලා තියෙනවා කියන්නකෝ. ඒ තිබ්බට මෙයාගේ මඩ පාට ඉවත් වෙන්නේ නැහැ. මෙයාගේ තියෙන හැම එකක්ම පතුලට කිඳා බහැලා තැම්පත් වෙන්නේ නැහැ. හරිද? එතකොට මේකට කිඳා බහැලා තැම්පත් වෙන්න අපි මේකට විශේෂ රසායනයක් එකතු කරනවා. හරි? අපි මේකට විශේෂ රසායනයක් එකතු කරනවා. අපි ඒකට කියනවා ඇලම් කියලා. හරි? ඇලම් කියලා කියනවා. ඇලම් කියන රසායනය එකතු කරනවා. එතකොට මොකද දන්නවද වෙන්නේ? මෙයාගේ අර තියෙන කිඳා බහින්නේ නැති මඩාංශු ඍණාරෝපිත අපද්‍රව්‍යාංශු ඔක්කොම එකතු වෙලා ගුලි වෙලා පතුලට කිඳා බහින එක වෙන්නේ. දැන් මේ පියවර ගැන කතා කරද්දී වෙනම කතා කරනවා. ඉස්සල්ලාම දල පෙරණයක් මගින් පෙරලා ගන්නවා. ඒ පෙරලා ගත්තු ටික වාතනය කරනවා. වාතනය කරාට පස්සේ මෙයාව අවසාදිත ටැංකි වලට දාලා කැටිතිකරණය සහ අවසාදනය කියන පියවරට යොමු කරනවා. ඊට පස්සේ පුතේ කැටිතිකරණය සහ අවසාදනය කියන පියවරෙන් පස්සේ මෙයාව යොමු වෙන්නේ පෙරීම කියන පියවරට. හරි? පෙරීම කියන පියවරට මෙයාව යොමු කරනවා. පෙරීම කියන පියවරේදී මෙයාගේ තවදුරටත් තියෙන අපද්‍රව්‍ය හරි තවදුරටත් ඉතුරු වෙලා තියෙන අපද්‍රව්‍ය තමයි ඉවත් කරන්නේ පෙරීම කියන පියවරේදී. හරි? ඒ සඳහා අපි වැලි පෙරණයක් භාවිතා කරනවා. හරි? වැලි සහ බොරොළු අඩංගු වැලි පෙරණයක් අපි භාවිතා කරනවා. හරි? වැලි පෙරණයක් භාවිතා කරලා අවසානට මෙයාව ගේනවා ටැංකි වලට වතුර ටික ටැංකි වලට ගෙනල්ලා ගබඩා කරලා මෙයාගේ විස බීජ හරණය කියන වැඩේ කරනවා. විස බීජ හරණය කියන වැඩේ කරනවා. විස බීජ හරණය කරද්දී මෙයාට දානවා අපි ක්ලෝරීන් කියන වායුව. හරි? ක්ලෝරීන් වායුවක් විදියට හරි ඝනයක් විදියට හරි ක්ලෝරීන් මෙයාට ලැබෙන්න සලස්වනවා විස බීජ හරණය කරන්න. තේරුණා නේද? විස බීජ හරණය කරන්න. හරි? විස බීජ හරණය කරාට පස්සේ මේවා ටැංකි වලට ගහලා බෙදා හැරීම තමයි සිද්ධ වෙන්නේ. විශාල ප්‍රමාණයේ ටැංකි වලට දාලා බෙදා හැරීම සිද්ධ කරනවා. හරි? ඊට පස්සේ බෙදා හැරීම සිද්ධ කරනවා. අර ගොඩාක් උඩ තියෙන ජල ප්‍රවාහන ටැංකි තියෙන ජලාපෝහන මණ්ඩලයට අයත් ඒවා නේද? ඔයාලා ගම් වලත් ඇතිනේ. ඒ වගේ මෙයා බෙදා හරින එක තමයි කරන්නේ. පැහැදිලිද කියන්නේ? රයිට්. එතකොට අපි බලමු මෙයාගේ පියවර ටික. පළවෙනි පියවර පෙරණය දල පෙරණය
හරි. මෙන්න මේ වතුර ලබා ගන්න ස්ථානයට අපි වෙනම නමක් කියනවා පුතේ. වතුර ලබා ගන්න ස්ථානයට අපි කියනවා තුළු මුලුව කියලා. තුළු මුලුව කියලා කියනවා. හරි. වතුර ලබා ගන්න ස්ථානයට අපි කියන්නේ තුළු මුලුව කියලා. පැහැදිලිද? ඊට පස්සේ මේ පියවර තමයි පුතේ වාතනය කියලා කියන්නේ. වාතනය. වාතනය. හරි. වාතනයෙන් පස්සේ මෙන්න මේ පියවරට කියනවා අපි කැටිතිකරණය සහ කැටිතිකරණය සහ අවසාධනය කියලා. හරි. කැටිතිකරණය සහ අවසාධනය කියලා කියනවා. හරි. කැටිතිකරණය සහ අවසාධනය. කැටිතිකරණය සහ අවසාධනය පස්සේ මේක අපි කියනවා සියුම් පෙරණය නැත්නම් පෙරණය කියලා කියනවා. හරි. පෙරණය. ඊට පස්සේ මෙතනදී අපි කරන්නේ විෂ බීජ හරණය. විස බීජ හරණය. ඊට පස්සේ මෙතනදී තමයි අපි ටැංකිය වලට දාලා බෙදා හැරීම කරන්නේ. බෙදා හැරීම. හරි. ඔන්න ඔය කියන දේවල් ටික තමයි ජල පිරිපහදක සිද්ධ වෙන්නේ. දැන් අපි එක එක පියවරෙන් පියවර ඊට පස්සේ වෙන වෙනම පුතේ කතා කරන්න ගන්නවා. පියවරෙන් පියවර වෙන වෙනම කතා කරන්න ගන්නවා. දැන් ජල පිරිපහදු කරණය කිව්වා. ඒ මොකද්ද කියලාත් අපි ලියලා තියෙන්නේ. දැන් හොඳ පුතාලා ටික වගේ මේ රූප සටහන ඇඳලා මේ කොටස් ටික ඉක්මනට නම් විනාඩි 5ක් දෙන්නම්. රූප සටහන ඇඳලා මේ කොටස් ටික ඉක්මනට නම් කරගන්න. ප්‍රශ්න තිබ්බොත් අහන්න. ප්‍රශ්න තිබ්බොත් අහන්න. රූප සටහන ඇඳලා කොටස් ටික ඉක්මනට නම් කරගන්න. රූප සටහන ඇඳලා කොටස් ටික නම් කරගන්න. ඉක්මන් කරන්න. ඇඳලා ඉවරද? ඉවරයි දාන්න මෙසේජ් එකක් පුතේ chat එකට. ඉවර කරපුවා chat එකට දාන්න මෙසේජ් එකක්.
දැන් මේ ඉඳලා ඔන්ලයින් එක පුරුදු කරගමු රැයටත් එක්ක වැඩ කරලා එතකොට අපිට රැලි වෙනකන් හරි ගණන් එහෙම හැදුවා ඉස්සරහට ඕන තරම් ටයිම් එක තියෙනවා. නැත්තම් ෆිසිකල් පන්ති වලට වඩා අසීමිත වැඩ කොටසක් කරන්න පුළුවන් සුපිරි ප්ලැට්ෆෝම් එකක් ඔන්ලයින් එක. තාම අඳිනවද? ඉවරද ළමයි? තුළු මුළුවෙන් ගන්නවා වතුර ඇදලා ඊට පස්සේ දල පෙරණය මගින් පෙරීම සිද්ධ කරලා තමයි ගන්න. දල පෙරණය මගින් ගත්ත වතුර වාතනය කරනවා. වාතනය කරපෝ වතුර ටික අරන් යනවා අවසාදිත ටැංකි වලට. මෙතනදි සිද්ධ වෙනවා කැටිතිකරණය සහ අවසාදනය කියන ක්‍රියාවලිය. කැටිතිකරණය සහ අවසාදනය කියන ක්‍රියාවලිය. ඇලම් එකතු කරන්න ඕනේ පුතේ. ඇලම් එකතු කරන්නේ කැටිතිකරණය සහ අවසාදනය කියන ක්‍රියාවලිය තවදුරටත් කාර්යක්ෂම වෙන්න. කැටිති කරපු වතුර නැවත පෙරණයක් කරා යවලා නැවත සියුම් පෙරණය සිද්ධ කරනවා. එහෙම පෙරපු වතුර ටික නැවත විෂ බීජ හරණය කරලා බෙදා හැරීම සිද්ධ කරනවා. රයිට්? සදින් සහරි එක්කෙනෙක් හරි අනිත් අය හැමෝම දාන්න ඉවරයි මෙසේජ් එක. හැමෝම ඉවර කරන්න. අනිත් අය තාම අඳිනවද?
හරි නේද හැමෝම? අපි යන් ඉස්සරහට. right. ලියා ගන්න පුතේ මාතෘකාව පෙරණය දාලා පෙරණය. මාතෘකාව ලියා ගන්න දාලා පෙරණය. මාතෘකාව ලියා ගන්න පෙරණය. මාතෘකාව පෙරණය. right. පෙරණය. ලියා ගන්න. පවිත්‍ර කරන ක්‍රියාවලිය සඳහා පවිත්‍ර කරන ක්‍රියාවලිය සඳහා පවිත්‍ර කරන ක්‍රියාවලිය සඳහා පවිත්‍ර කරන ක්‍රියාවලිය සඳහා ක්‍රියාවලිය සඳහා මූලාශ්‍රය මගින් ජලය ලබා ගන්නා ස්ථානය මූලාශ්‍රය මගින් ජලය ලබා ගන්නා ස්ථානය මූලාශ්‍රය මගින් ජලය ලබා ගන්නා ස්ථානය තුළු මුළුව ලෙස හඳුන්වයි තුළු මුළුව ලෙස හඳුන්වයි පවිත්‍ර කරන ක්‍රියාවලිය සඳහා මූලාශ්‍රයෙන් ජලය ලබා ගන්නා ස්ථානය තුළු මුළුව ලෙස හඳුන්වයි තුළු මුළුව ලෙස හඳුන්වයි තුළු මුළුව ලෙස හඳුන්වයි තුළු මුළුවෙන් ලබා ගන්නා ජලය 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 දැල් පෙරණ කිහිපයක් මගින් 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 මූලිකව පෙරා දැල් පෙරණ කිහිපයක් මගින් මූලිකව පෙරා පද්ධතිය තුළට ලබා ගනී පද්ධතිය තුළට ලබා ගනී මූලිකව පෙරා පද්ධතිය තුළට ලබා ගනී මූලිකව පෙරා පද්ධතිය තුළට ලබා ගනී පද්ධතිය තුළට ලබා ගනී ලබා ගනී ලබා ගනී මෙහිදී ප්‍රමාණයෙන් විශාල ඝන අපද්‍රව්‍ය සහ මෙහිදී ප්‍රමාණයෙන් විශාල ඝන අපද්‍රව්‍ය සහ ජලජ ජීවීන් පද්ධතිය තුළට ඇතුල්වීම වළක්වයි පද්ධතිය තුළට ඇතුල්වීම වළක්වයි පද්ධතිය තුළට ඇතුල්වීම වළක්වයි පද්ධතිය තුළට ඇතුල්වීම වළක්වයි right හරි නේද හැමෝම right ඊට පස්සේ ලියා ගන්න පුතේ මාතෘකාව වාතනය මාතෘකාව ලියා ගන්න වාතනය මාතෘකාව වාතනය මාතෘකාව ලියා ගන්න වාතනය මොකද මම නිදිමත සීන් එකක් එහෙම නැහනේ ඔන්ලයින් ක්ලාස් එකකදී ඉන්න බැරි නම් රෑ වෙනකන් ටිකක් කොහමයි උඹලා පාඩම් කරන්නේ ඔයාලට හුරු වෙන්න ඕනේ හරි කට්ට කන්න ඇහැරලා ඉන්න එහෙටානේ දෙති කට්ටක් තමයි තියෙන විභාගයක් කියන්නේ තව මාස 5යි හරි පුළුවන් හැමදේම කරමු නියමයක් ගහමු ඇහැරලා හිටපල්ලා හිතන තරම් ලේසියෙන් එක්සෑම් එකක් ගොඩ දා ගන්න බෑ ඉතින් දන්නවනේ හැමදාම කියනවනේ හරිද මහන්සිලා වැඩේ කරමු right වාතනය ලියා ගන්න වාතනය යටතේ ලියා ගන්න
ලියා ගන්න. ජලයෙහි වැඩි පෘෂ්ඨ වර්ගඵලයක් ජලයෙහි වැඩි පෘෂ්ඨ වර්ගඵලයක් ජලයෙහි වැඩි පෘෂ්ඨ වර්ගඵලයක් ජලයෙහි වැඩි පෘෂ්ඨ වර්ගඵලයක් වාතයට නිරාවරණය කරමින් ජලයෙහි වැඩි පෘෂ්ඨ වර්ගඵලයක් වාතයට නිරාවරණය කරමින් වාතය හා ගැටීමට සලස්වා 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 ගැටීමට සලස්වා වාතය හා ගැටීමට සලස්වා ජලයෙහි ද්‍රව්‍ය ඔක්සිජන් ප්‍රමාණය ජලයෙහි ද්‍රව්‍ය ඔක්සිජන් ප්‍රමාණය ජලයෙහි ද්‍රව්‍ය ඔක්සිජන් ප්‍රමාණය ජලයෙහි ද්‍රව්‍ය ඔක්සිජන් ප්‍රමාණය ඉහළ දැමීමට කටයුතු කිරීම මෙම පියවරේදී සිදු කරයි ඉහළ දැමීමට කටයුතු කිරීම මෙම පියවරේදී සිදු කරයි ඉහළ දැමීමට කටයුතු කිරීම මෙම පියවරේදී සිදු කරයි ඉහළ දැමීමට කටයුතු කිරීම මෙම පියවරේ සිදු කරයි මෙම පියවරේ සිදු කරයි සිදු කරයි සිදු කරයි මෙහිදී ස්වභාවික ක්‍රියාවලීන් මගින් මෙහිදී ස්වභාවික ක්‍රියාවලීන් මගින් ජලය පිරිසිදු වීමද ස්වභාවික ක්‍රියාවලීන් මගින් ජලය පිරිසිදු වීමද ජලයේ ද්‍රව්‍ය වී ඇති වාෂ්පශීලී සංයෝග ජලයේ ද්‍රව්‍ය වී ඇති වාෂ්පශීලී සංයෝග ඉවත්වීම සිදුවේ ලියා ගන්න පුළුවන් වුණා නේද ලියා ගන්න බැරුන්නේ නැහැ කාටවත් ජලයේ දිය වී ඇති වාෂ්පශීලී සංයෝග ඉවත්වීම සිදුවේ ජලයේ දිය වී ඇති වාෂ්පශීලී සංයෝග ඉවත්වීම සිදුවේ උදාහරණ ලෙස H2S CH4 H2S CH4 CO2 සහ ගන්ධය ඇතිවීමට බලපාන
මීතේන්තයෝල් 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 වරහන්න තුලේ CH2SH CH2SH මේවා මතක තියාගන්න පුතේ බහුවර්ණ වලට එමය ඩිරෙක්ට් මහානම බහුවර්ණ වලට එම ඩිරෙක්ට් මහානම සෙල්ලම් නෙමෙයි මීතේන්තයෝල් CH2SH CH2SH මීතේන්තයෝල් CH2SH වැනි වායූන් ඉවත් වීම සිදුවේ වැනි වායූන් ඉවත් වීම සිදුවේ වැනි වායුන් ඉවත් වීම සිදුවේ හරි ලියාගත්තද ළමයි මීතේන්තයෝල් සෙල්ලම් නෙමෙයි ඈ සෙල්ලම් නෙමෙයි මොකද දන්නවද මේවා තමයි කෙලින්ම අහන්නේ මීතේන්තයෝල් නැත්තම් අහනවා ජලයේ ද්‍රව්‍ය ඉවත් වෙන ඉවත් නොවන වායුව පැහැදිලිද එතකොට මේ උදාහරණ ඩිරෙක්ට් මතක තියාගන්න අනිත් එක තමයි පුතේ මේ වායු වගේ දේවල් මේ ඩිරෙක්ට්ම තියෙන දේවල් තියෙනවනේ මේ කෙලින්ම ඔයාලගේ මේ සිලබස් එකට දීලා තියෙන දැන් කියලා දෙන්න කියද්දි ඔයාලට ගුරුවත් පොතෙන් ਵਿਚාරය කරලා දෙන්න කියද්දි මෙන්න මේ වායෝ ඒකේ තියෙන වාසිය තමයි අර ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට ලියද්දි කෙලින්ම ඩිරෙක්ට්ම උත්තරේනේ බලාපොරොත්තු වෙන්නේ එතකොට සාමාන්‍යයෙන් ඔයා හිතන්නකෝ රචනාව කියන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් ආව කියලා මෙන්න මේ විදිහට මොකද්ද මේ ජල පවිත්‍රණයේදී ජලයේ ද්‍රව්‍ය හරි ජලයේ ද්‍රව්‍ය ඉවත් වන වාෂ්පශීලී සංඝටකයක් එහෙම නැත්නම් වාෂ්පශීලී වායුවක් නොවන්නේ පැහැදිලිද එහෙම නැත්නම් ගන්ධය සඳහා බලපාන වායුවක් වන්නේ වගේ කියක් කිව්ව කෙලින්ම මේක ලියන්න ඕනේ හරි අර වැල්වට අරන් ඒව ලියලා වැඩක් නැහැ කෙලින්ම අහන දෙයට කෙලින්ම උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ පැහැදිලිද රයිට් මේක හරි වෙනම ලියා ගන්න පුතේ තරුවක් දාලා ලියා ගන්න ප්‍රධාන වශයෙන් ලියා ගන්න තරුවක් දාලා ප්‍රධාන වශයෙන් වාතනය කිරීම සඳහා භාවිතා කෙරෙන ක්‍රමවේද කීපයකි රයිට් ළමයි ඔය විදිහට මං කිව්වා වගේ වාතනය කරන්න බලපාන සහ භාවිතා කරන ක්‍රමවේද ගොඩක් තියෙනවා හරි ක්‍රමවේද කීපයක් තියෙනවා ඒ අදාළ තැන් වල හැටියට මොකද දන්නවද ජලය කලම්බණයකට ලක් කරලා වතුර ප්‍රමාණය ජල ප්‍රමාණය පුතේ කලම්බණයකට ලක් කරලා මේකෙදී හරිද ජලය වැඩි වර්ගඵලයක් වැඩි ප්‍රමාණයක් වායුගෝලය හා ගැටෙන එක තමයි මේකෙදි කරන්න ඕනේ හරි වැඩි වර්ගඵල ප්‍රමාණයක් ජලය වැඩිපුර මේක කලම්බල වායුගෝලය හා ගැටෙන එක. ඒතර තමයි වායුගෝලයේ තියෙන වායුන් වායුගෝලයේ තියෙන ඔක්සිජන් ජලයෙහි දිය වෙන්නේ අන්න එහෙම වුණාම. පැහැදිලිද කියන්නේ? එතකොට ඒක එක ක්‍රමයක් තමයි පුතේ මෙන්න මේක පඩි පෙල් වලින් වැටෙන්න සලස්වනවා. පඩි පෙල් වලින් වැටෙද්දී ඇති වෙන ගැස්සීම නිසා කම්පණය ලක් වෙලා මෙයා අර කැළඹීම හේතුවෙන් බාහිර වායුගෝලයට විවෘත වෙනවා. වායුගෝලයත් එක්ක මිශ්‍ර වෙනවා ඔක්සිජන් මිශ්‍ර වෙනවා. මේකට අපි කියනවා මේ පඩි පෙල් ක්‍රමයට පිය ගැට කියලා. හරි? පිය ගැට කියලා කියනවා. රයිට්? මෙන්න මේ වගේ වතුර මලක් වගේ එකකින් වේගෙන් ඉසීම සිද්ධ කරනවා. ඉසිද්දි වායුගෝලය හරහා ගිහිල්ලා තමයි වතුරට වැටෙන්නේ. ඒ වගේ ඉසීමක් සිද්ධ කරද්දි වායුගෝලය හරහා ගිහිල්ලා තමයි වතුරට වැටෙන්නේ පුතේ. හරි? එතකොට ඒ වගේ ඒවට අපි කියනවා ඉස්නා කියලා. ඒ වගේ ඒවට අපි කියනවා ඉස්නා කියලා. රයිට්? ඊට අමතරව තව ක්‍රමයක් තියෙනවා. ඔයාලා මේ ක්‍රමයේ දකිනවා මාළු ටැංකිවල. හරි? මාළු ටැංකිවල මාළු විද්දී මාළුන්ට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය සපයන්න මෙන්න මෙහ වායු බුබුලු. හරි? වායු බුබුලු නිකුත් කරනවා. මේක අතනේ අපි මෝටරයක් පොම්පයක් දාලා ඒ පොම්පේ බටේ වතුර ටැංකිය ඇතුළට දාලා හරි?
ටැංකිය ඇතුළට දාලා මෙන්න මෙහෙම වායු බුබුලු නිකුත් කරනවා. එතකොට මේ වායු බුබුල අපි බාහිර වායුගෝලීය වාතය ඇදලා නම් බුබුලු ලෙස ජලය ඇතුළෙන් පිට කරනවා. එතකොට මේ වායුගෝලීය වායු බුබුලේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය ජලය මගින් උරා ගන්නවා. පැහැදිලිද? එතකොට මේකට අපි කියනවා විදීම කියලා. විදීම කියලා. අපි වතුර ඇතුළෙන් වායුව විදිනවා. වතුර ඇතුළෙන් වායුව විදිනවා. right? ඊට පස්සේ තව ක්‍රමවේදයක් තමයි පුතේ යාන්ත්‍රික ක්‍රමවේදය. මේකෙදී මෙන්න මෙහෙම බඹර වගේ තියෙනවා. හරි? මේවා වතුර මෝටර ආධාරයෙන් කරකවනවා. මේවා ගොඩක් වෙලාට කම්පැනි වල භාවිත කරන ක්‍රමවේදයක් මේක. හරි? මේකෙදී මෙන්න මේ බඹර කරකවනවා. හරි? කරකවද්දි මේ ජලය කැළඹීමට ලක් වෙනවා. හරි? මේ කැළඹීමට ලක් වෙනවා මේ ජලය මේ බඹර කරකවද්දි. මේ ක්‍රමයට අපි කියනවා පුතේ යාන්ත්‍රික ක්‍රමය කියලා. හරි? යාන්ත්‍රික ක්‍රමය. යාන්ත්‍රික ක්‍රමය. පැහැදිලි නේද? තේරුණාද? right? තේරෙන්න දෙයක් නැහැ. ඉතින් ලොකු දෙයක් නැහැ. ජලයත් එක්ක ගැටෙන්න සලස්සනවා. right? රූප සරහන් ටික ඇඳලා මෙන්න මේ ජලයත් එක්ක මිශ්‍ර කරන ක්‍රමවේද ටික නම් කරගන්න. හරි. නම් කරගන්න පුතේ ඉක්මනට රූප සරහන් ටික ඇඳලා නම් කරගන්න. ඉක්මනට රූප සරහන් ටික ඇඳලා නම් කරගන්න. ඉවර වෙනවා ගම ඉවර වෙන ගම මැසේජ් එකක් දාන්න ඕනේ. අහනකම් ඉන්න එපා. ඉවරයි කියලා කියන්න. ගැම්මඩ ඒතර අපිට ඉස්සරහට ගියාගෙන ගැම්මඩ අද අඩියත් ඇවිල්ලා උත් අඩිය කියලාම දාගෙන නාම මොකද ආවේනික කරගෙන ඉන්නේ. කවුද ෆෑන් එක ලොකුද කියලා අහන්නේ? සර් ඔය පන් එක ෆෑන් එකනේ. ෆෑන් එක ලොකුයිද? ඔව් ලොකෝ ෆෑන් වගේක් තියෙන පුතේ. ලොකෝ ෆෑන් පෙතිය. සුපුණා. රයිට්. ඉක්මන් කරලා ඇඳගමු. උඹලා එක එකාට මාව පේන විදිහෙන් බලගේ ෆෝන් එකෙන් හරි ලැප් එකෙන් හරි මට ස්ක්‍රීන්ෂොට් ගහලා දාපල්ලා හැමෝම. එක එකාට මාව පේන විදිහ ස්ක්‍රීන්ෂොට් ගහලා WhatsApp දාපන් මතක් කරලා. දැන් ගහගන්න ස්ක්‍රීන්ෂොට් එක හැමෝම. ටාන් ගාලා ගහන්න ස්ක්‍රීන්ෂොට් එක. ගහලා ඉවරනාම යවන්න මට. අපිට බලන්න ආසයි කොහොමද කියලා. ඔන්ලයින් එක. ඔයාලත් එක තමයි මම මේ ඔන්ලයින් එක යන්නේ මේ විදිහට ඉස්සල්ලාම හාපුරා කියලා. ඔන්ලයින් විතර නේ කෑ ගාලා ලොකු ගමනක් උඹලත් එක තමයි ගියේ. මේ ආර්ට්ස් 20යි 21 කවුද බා? නම් මොකද්ද? කොල්ලෝ නිදි නෑනේ අඳිනව නේද?
තදිය හරිනේ නිසිත් මොකද ඉවර තාම අඳිනවද අන්තිම හරි අඳිලා ඉවර කරගමු කවුද මේ ආර්ටිස් 21 දන්නේ නැහැ මේ නම මොකද්ද බං සංදීප දන්නවා සුකුණ දන්නවා ඊතක නෝනේම් කවුද සචින්ත දන්නවනේ ගීතක අඳිනවත් තාම එලගිරි අඳින්න තාම අඳිනා ඉන්නවද සුපුන් ඉවරද දිල්ෂාන් රයිට් එහෙනම් යන් අපි ඊළඟ කොටසට පුතේ අපි කතා කර හිටියේ වාතනය කියන එක ලියා ගන්න පුතේ මාතෘකාව කැටිතිකරණය සහ අවසාදනය කැටිතිකරණය සහ අවසාදනය ලියා ගන්න කැටිතිකරණය සහ අවසාදනය කැටිතිකරණය සහ අවසාදනය කැටිතිකරණය සහ අවසාදනය 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 කැටිතිකරණය සහ අවසාදනය කැටිතිකරණය සහ අවසාදනය රයිට් මීළඟ පියවර ලෙස ලියාගන්න පුතේ ඒක යටතේ මීළඟ පියවර ලෙස මීළඟ පියවර ලෙස මීළඟ පියවර ලෙස මීළඟ පියවර ලෙස ජලය විශාල ප්‍රමාණයේ අවසාදිත ටැංකි තුළ ජලය විශාල පරිමාණයේ අවසාදිත ටැංකි තුළ ජලය විශාල පරිමාණයේ අවසාදිත ටැංකි තුළ ජලය විශාල පරිමාණයේ අවසාදිත ටැංකි තුළ විශාල පරිමාණයේ අවසාදිත ටැංකි තුළ ගබඩා කිරීම සිදු කරයි ගබඩා කිරීම සිදු කරයි ගබඩා කිරීම සිදු කරයි ගබඩා කිරීම එවිට ජලයේ පාවෙමින් පවතින එවිට ජලයේ පාවෙමින් පවතින අංශු
එවිට ජලයේ පාවෙමින් පවතින අංශු පතුලෙහි තැන්පත්වීම සිදුවේ. පතුලෙහි තැන්පත්වීම සිදුවේ. අංශු පතුලෙහි තැන්පත්වීම සිදුවේ. පතුලෙහි තැන්පත්වීම සිදුවේ. තැන්පත්වීම සිදුවේ. right. වෙනම ලියා ගන්න. නමුත් ජලයෙහි අඩංගු ඍණ ආරෝපිත අංශු 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 එකිනෙකට විකර්ෂණය වෙමින් පවතින අතර එකිනෙකට විකර්ෂණය වෙමින් පවතින අතර එකිනෙකට විකර්ෂණය වෙමින් පවතින අතර පතුලෙහි තැන්පත් වීමක් සිදු නොවේ. පතුලෙහි තැන්පත් වීමක් සිදු නොවේ. පතුලෙහි තැන්පත් වීමක් සිදු නොවේ. මෙවැනි අංශු සම්පීඩනය කර මෙවැනි අංශු සම්පීඩනය කර මෙවැනි අංශු සම්පීඩනය කර සම්පීඩනය කර සම්පීඩනය කර අවසාධනය කිරීම සඳහා ඇලම් Al2SO4 14.3 H2O මේක තමයි පුතේ ඇලම් වල සංකේත ලියා ගන්න. වෙන පාටකින් ලියා ගන්න. Al2SO4 14.3 H2O මේ තමයි ඇලම් වල රසායනික සූත්‍රය. ලියා ගන්න. ඇලම් වල රසායනික සූත්‍රය. හරි නේද? ඇලම් එකතු කරනු ලබයි. 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 මේක ලියාගත්ත නේද පුතේ හැමෝම? මේක ලියාගත්ත නේද පුතේ? right මකනවා ඈ. right අහගන්නකෝ. දැන් මේ වගේ ටැංකි එක තියෙනවා වතුර. මෙතන ටැංකිය. මේකේ ස්කන්ධයෙන් වැඩි අංශු පතුලට තැන්පත් වෙනවා. හැබැයි ඕකේ අඩංගු වෙනවා පුතේ ඍණාරෝපිත අංශු කියලා දෙයක්. ඕකේ අඩංගු වෙනවා ඍණාරෝපිත අංශු කියලා දෙයක්. මේ අංශු ඔබම ඔබ පාවෙමින් තියෙනවා. හරි? මේවා ඔබම ඔබ පාවෙමින් තියෙනවා. මේවා ඍණාරෝපිත නිසා ඍණ ආකර්ෂණය වෙන්නේ නැහෙනි. හරිද? මේවා ඍණාරෝපණය නිසා ඍණාරෝපිත නිසා පතුලට කිඳා බැසීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබම ඔබ හැසිරෙමින් පවතින. හරි?
ඍණාරෝපිත නිසා ඔබ මුබ හැසිරෙමින් පවතිනවා. එතකොට අපි මේකට එකතු කරනවා ඇලම් කියන කැටිති කාරකය එකතු කරනවා. හරි. ඇලම් කියන කැටිති කාරකය එකතු කරනවා. right. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ඇලම් වලට හැකියාව තියෙනවා මේ ඍණාරෝපිත එහෙට මෙහෙට පාවෙමින් තියෙන ඍණාරෝපිත අංශු සම්පීඩනය කරලා කැටිතිකරණය සිද්ධ කරන්න. දැන් මේ වගේ තියෙන අංශු ඔක්කොම එකතු කරලා පොඩි කැටියක් හදන්න පුළුවන් මෙයාට. දැන් ඔහොම තියෙනවා නම් අංශු කිහිපයක් මෙන්න මේ ඇලම් අංශු ගිහිල්ලා මෙන්න මෙහෙම කැටියක් නිර්මාණය කරනවා. ඇලම් අංශු කිහිපයක් එකතු වෙලා. දැන් ඔන්න එක කැටියක්. ඕකට තමයි කැටිතිකරණය කියන්නේ. ඒ වගේ අංශු කිහිපයක් එකතු කරලා මෙයා කැටි හදලා එතකොට මෙයාගේ දැන් ස්කන්ධය වැඩිනේ පොඩි අංශුවනේ ස්කන්ධය අඩු හින්දා පතුලට එන්න බෑ කිව්වේ. හරිද? දැන් මෙහෙම වුණාම බෑ කියන්න බෑ අනිවාර්යෙන් එන්නම වෙනවා පතුලට. මොකද බර වැඩිනේ. හරි. දැන් ඔයා හිතන්න ඔයා ජලයේ ගිලෙන්න ඔයා ජලයේ ගිලෙන කෙනෙක් පය බේර ගන්න යනවා. ඔයාට පාවෙන්න පීනන්න පුළුවන්. හැබැයි අර ගිලෙන එක ඔයාගේ එල්ලෙනවා. මොකද වෙන්නේ? ඔයත් දෙන්නම පතුලට කිඳා බහිනවා. අනේ ඉතින් ජීවිතයක් අපරාධේ. තේරුණාද? එතකොට හදිසියේ දියගිල්ල කවුරු හරි බේර ගන්න ගියොත් ඉස්සල්ලාම තමන් පරිස්සම් වෙන්න ඕනේ. මොකද දියගිල්ල මරු විකාරයෙන් එක කකුලේ එල්ලෙනවා ශනික පටස්. එල්ලිච්ච ගමන් දෙන්නම ඉවරයි. හරි බයෙන් ඉන්නේ මර බයෙන්. රයිට්. එතකොට මේ ක්‍රියාවලියට අපි කියන පුතේ කැටිතිකරණය කියලා. මේ ක්‍රියාවලියට අපි කියන කැටිතිකරණය කියලා. ඇලම් දාපුවාම තමයි අර තැන් වල දඟල හිටපු අංශු කැටිතිකරණය කියන ක්‍රියාවලියට සෙට් වෙලා කැටි ගැහිලා වැඩේට එකතු වෙන්නේ. හරි. ඇලම් එකතු කරාට පස්සේ තමයි ඒක වෙන්නේ. දැන් කැටිතිකරණය විච්චා අවසානයේ පුතේ අවසාදනය වෙනවා. හරි. කැටිතිකරණය කරාට පස්සේ අවසාදනය කියන්නේ මේ අංශු ඔක්කොම ගිහිල්ලා පතුලේ තැම්පත් වෙනවා. හරි. ඊට පස්සේ ජලයේ පැහැදිලි බවක් ඇති වෙනවා. හරිද? ඇයි අර මඩ අංශු තමයි ගොඩාක් වෙලාට ඔය මඩ ඒ ඍණාරෝපිත අංශුවින්ද තමයි ජලය ගොඩාක් අපිරිසුදු වෙලා තියෙන්නේ පුතේ. අපිරිසුදු කියන්නේ අපිට පේන්නේ මඩ පාට. හරිද? ඒ මඩ පාට පේන්නේ මේ මෙන්න මේ තියෙන කේස් එක මොකද්ද? ඍණාරෝපිත අංශු. ඇයි යාලා කොච්චර කරත් පොළොවට කිඳා බහින්නේ නැහැ. හරි? පොළොව පැත්තට ගුරුත්වය යටතේ එන්නේ නැහැ. මොකද එයාගේ අංශුව ඊටාම ස්කන්ධය අඩු නිසා එහෙම එන්නේ නැහැ. හරි? මෙන්න මෙහෙම පොළොව අන්තිමට ටැංකියේ පතුලට සියලු අංශු කිඳා බහැලා ස්තරයක් විදියට තැම්පත් වෙලා අපිට ඉතාමත් පැහැදිලි ජල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. හරි? ඉතාමත් පැහැදිලි ජල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මේකට තමයි අපි කියන්නේ පුතේ අවසාදනය කියලා. අවසාදනය කියන්නේ මෙන්න මේ ක්‍රියාවලියට. එහෙනම් ජලයේ තියෙනවා ඍණාරෝපිත අංශු එකිනෙකට විකර්ෂණය වෙමින් පාවෙමින් පවතින ඍණාරෝපිත අංශු මේවා එකිනෙකට විකර්ෂණය වෙමින් පවතින නිසා මෙයාලා සම්පීඩනයලා පොළොවට කිඳා බහින්නේ නැහැ. එතකොට අපි මේකට ඇලම් කියන කැටිතිකාරකය දැම්මට පස්සේ මේකට තමයි කියන්නේ කැටිතිකාරකය කියලා. හරි? කැටිතිකාරකය. කැටිතිකාරකය ඇලම් කියන කැටිතිකාරකය දැම්මට පස්සේ මෙයා කැටි ගැහෙනවා මෙන්න මේ විදියට. කැටි ගැහුණට පස්සේ මේ කැටි පොත්තුලට තැම්පත් වෙන එකට අපි කියනවා අවසාදනය කියලා. හරි? ඊට පස්සේ තවදුරටත් ජලය ඊටාම පැහැදිලි වෙනවා. පැහැදිලි නේද? රයිට්. ඇඳ ගන්න පුතේ රූප සටහන් ටික. කැටිතිකාරකය කැටිතිකරණය සහ අවසාදනය කියන කොටස් ටික ඇඳ ගන්න.
ඇඳලා ඉවරයිද පුතේ? ඇඳලා ඉවරද? ඉවර කරමු. පුතේ ඉවරද? තාම අඳිනා ඉන්නවද? ගීතක යනවා එනවා මොකෝ කේස් එක? නින්ද යනවද? මකනවා? ඒක තමයි. වහිනවද? මොකද වැස්සද? රයිට්. අපි ඊළඟ පියවරට යන්ද? හරි හරිද? ලියා ගන්න පුතේ මාතෘකාව පෙරීම 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 තවදුරටත් ජලයෙහි අඩංගු ලියා ගන්න පුතේ තවදුරටත් ජලයෙහි අඩංගු තවදුරටත් ජලයෙහි අඩංගු අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා පෙරීම සිදු කරයි. පෙරීම සිදු කරයි. පොඩ්ඩක් අය මුල ඉඳන් කියන්න ඕන. තවදුරටත් ලියා ගන්න පුතේ ඇහෙනව නේද මං කියන එක ප්‍රශ්නයක් නැහැනේ. තවදුරටත් ජලයෙහි අඩංගු තවදුරටත්
ජලයෙහි අඩංගු අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා තවදුරටත් ජලයෙහි අඩංගු අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා පෙරීම සිදු කරයි පෙරීම සිදු කරයි පෙරීම සිදු කරයි මේ සඳහා මේ සඳහා මේ සඳහා වැලි සහ බොරොලු අඩංගු මේ සඳහා වැලි සහ බොරොලු අඩංගු මේ සඳහා වැලි සහ බොරොලු අඩංගු වැලි පෙරණයක් භාවිතා කරයි වැලි පෙරණයක් භාවිතා කරයි right සියුම් ලෙස පෙරන්න වැලි සහ බොරොලු අඩංගු හරි සමහරලාට අඟුරුත් දානවා පුතේ සමහර පෙරහන් වලට නම් වැලි සහ බොරොලු අඩංගු මෙන්න මේ වගේ පෙරණයක් සියුම් ලෙස පෙරන්න පුළුවන් පෙරණයක් භාවිතා කරනවා මේ තමයි අවසන් පෙරණ අවස්ථාව හරි අවසන් පෙරණ අවස්ථාව තමයි මේක හරිද මේකෙන් පෙරුවට පස්සේ ආයෙ පෙරීමක් සිද්ධ වෙන්නේ නැහැ හරි පොර ලෙෆ්ට් එන්නේ මොකද මේ මෙදිද බං 10 වෙද්දි right පෙරීමක් සිද්ධ වෙන්නේ නැහැ මේක තමයි අවසාන පෙරීම වැලි සහ බොරොලු අඩංගු පෙරණයකින් සියුම් ලෙස පෙරලා වතුර ගන්නවා මේකට තමයි අපි ක්ලෝරින් දාලා විස බීජ නාශනය කරන්නේ right හරි මේක තමයි පුතේ පෙරණය ඇඳ ගන්න පුතේ රූප සටහන ඇඳ ගන්න රූප සටහන පෙරණයේ පෙරණයෙහි රූප සටහන ඇඳ ගන්න ඇඳ ගන්න රූප සටහන right එරද පුතේ ඇඳලා ඉවරද ඇඳලා
ගැම්මක් තමයි යාට අඩි අද මොකද දන්න ලෝචනලා චතුරලා සෙට් එක නැත්තේ තමයි දළදා වදින්න ගියාද ඇහැන්න පොලිමත් තියෙනවා කියලා ආරංචි මකනවා හරි නේද සදින් සාරිද දවස් 3ක්වත් ඉන්න බලාගෙන යන්න ඕන ඇත්ත දවස් 3ක් ඉඳලා වන්දනා කරගන්න බැරි වෙච්ච අයත් ඉන්නවා රයිට් අපි එන යන්ද ඊළඟ කොටසට හරි මේ නිසිත් ඉවරයිනේ අහන්නත් දරනවා කට්ටිය සදීප ඉවරයි සර්. හරිනේ සුපා සුපු හරි නේද පුතා හරි ලියා ගන්න පුතේ අවසාන පියවර විස බීජ නාශනය අවසාන පියවර ලියා ගන්න විස බීජ නාශනය විස බීජ නාශනය විස බීජ නාශනය අවසාන පියවර ලියා ගන්න විස බීජ නාශනය විස බීජ නාශනය තවදුරටත් ජලයේ අඩංගු වී ඇති 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 ජලයේ අඩංගු වී ඇති විස බීජ නාශනය කිරීම විස බීජ නාශනය කිරීම විස බීජ නාශනය කිරීම විස බීජ නාශනය කිරීම මෙම පියවරේදී සිදු කරයි මෙම පියවරේදී සිදු කරයි තවදුරටත් ජලයේ අඩංගුවේ පවතින විස බීජ නාශනය කිරීම මෙම පියවරේදී සිදු කරයි මෙම පියවරේදී සිදු කරයි විස බීජ නාශක ලෙස බහුලව විස බීජ නාශක ලෙස බහුලව විස බීජ නාශක ලෙස බහුලව විෂ බීජ නාශක ලෙස බහුලව විෂ බීජ නාශක ලෙස බහුලව ක්ලෝරීන් භාවිතා කරනු දැකගත හැක 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 දැකගත හැක right වෙනම තරුවක් දාලා ලියා ගන්න වෙනම තරු ලකුණක් දාලා ලියා ගන්න වෙනම තරු ලකුණක් දාලා ලියා ගන්න විෂ බීජ නාශනයෙන් පසු
විස බීජ නාශනයෙන් පසු විස බීජ නාශනයෙන් පසු විස බීජ නාශනයෙන් පසු පිරිසිදු ජලය පිරිසිදු ජලය පිරිසිදු ජලය විස බීජ නාශනයෙන් පසු පිරිසිදු ජලය පිරිසිදු ජලය සේවා සැපයුම් ටැංකි වෙත විස බීජ නාශනයෙන් පසු ජලය සේවා සැපයුම් ටැංකි වෙත සේවා සැපයුම් ටැංකි වෙත සේවා සැපයුම් ටැංකි වෙත සේවා සැපයුම් ටැංකි වෙත ටැංකි වෙත පොම්ප කර පොම්ප කර පොම්ප කර පොම්ප කර බෙදා හැරීම සිදු කරයි 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 right ඔය තමයි ජල පිරිපහදුවේ අපි කතා කරන කාරණා ටික right ලියා ගන්න මාතෘකාව ගෘහස්ත ජල සම්පාදන පද්ධති ගෘහස්ත ජල සම්පාදන පද්ධති මාතෘකාව ලියා ගන්න ගෘහස්ත ජල සම්පාදන පද්ධති ගෘහස්ත ජල සම්පාදන පද්ධති ගෘහස්ත ජල සම්පාදන පද්ධති right මේ විදිහට ලියා ගන්න පුතේ මේ විදිහට ලියා ගන්න නිවසක දෛනික ජල අවශ්‍යතාවය නිවසක දෛනික ජල අවශ්‍යතාවය නිවසක දෛනික ජල අවශ්‍යතාවය නිවසක දෛනික ජල අවශ්‍යතාවය දෛනික ජල අවශ්‍යතාවය නිවසක දෛනික ජල අවශ්‍යතාවය ජල අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා සපුරා ගැනීම සඳහා නිවසක දෛනික ජල අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා සපුරා ගැනීම සඳහා ප්‍රාදේශීය සැපයුම් ක්‍රමයක් මගින් ප්‍රාදේශීය ජල 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 සැපයුම් ක්‍රමයක් මගින් හෝ නිවසෙහි ඇති ලිඳක් මගින් 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 ලිඳක් මගින් ජලය සැපයීම සිදු කරයි ජලය සැපයීම සිදු කරයි නිවසෙහි ඇති ලිඳක් මගින් ජලය සැපයීම සිදු කරයි ජලය සැපයීම සිදු කරයි ලිඳක් මගින් ජලය සැපයීම සිදු කරයි සිදු කරයි මෙලෙස ලබා ගන්නා ජලය මෙලෙස ලබා ගන්නා ජලය මෙලෙස ලබා ගන්නා ජලය
මෙලෙස ලබා ගන්නා ජලය මෙලෙස ලබා ගන්නා ජලය මෙලෙස ලබා ගන්නා ජලය කළමනාකාරීත්වයකින් යුතුව කළමනාකාරීත්වයකින් යුතුව කළමනාකාරීත්වයකින් යුතුව කළමනාකාරීත්වයකින් යුතුව භාවිතා කිරීම සඳහා භාවිතා කිරීම සඳහා කළමනාකාරීත්වයකින් යුතුව භාවිතා කිරීම සඳහා භාවිතා කිරීම සඳහා භාවිතා කිරීම සඳහා ජල සම්පාදන පද්ධති 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 ස්ථාපනය කරයි ස්ථාපනය කරයි ස්ථාපනය කරයි ස්ථාපනය කරයි ස්ථාපනය කරයි මේවා ආකාර දෙකකි මේවා ආකාර දෙකකි මේවා ආකාර දෙකකි එක ඍජු සැපයුම් ක්‍රමය එක ඍජු සැපයුම් ක්‍රමය දෙක වක්‍ර සැපයුම් ක්‍රමය එක ඍජු සැපයුම් ක්‍රමය දෙක වක්‍ර සැපයුම් ක්‍රමය එක ඍජු සැපයුම් ක්‍රමය දෙක වක්‍ර සැපයුම් ක්‍රමය ඍජු සැපයුම් ක්‍රමය දෙක වක්‍ර සැපයුම් ක්‍රමය එක ඍජු සැපයුම් ක්‍රමය දෙක වක්‍ර සැපයුම් ක්‍රමය right තරුවක් දාලා ලියන්න මේක ලියාගත්ත නේද මම ලියාගත්ත නේද මේක හරි තරුවක් දාලා ලියාගන්න පුතේ තරුවක් දාලා ලියාගන්න තරුවක් දාලා ලියාගන්න තරුවක් දාලා ලියාගන්න සනීපාරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය 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 ජලය ඍජුවම ලබා ගන්නා පද්ධති ජලය ඍජුවම ලබා ගන්නා පද්ධති ජලය ඍජුවම ලබා ගන්නා පද්ධති ඍජු සැපයුම් පද්ධති ලෙස හඳුන්වයි 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 හඳුන්වයි ඍජු සැපයුම් පද්ධති ලෙස හඳුන්වයි වෙනම තර ලකුණක් දාලා ලියා ගන්න වෙනම තර ලකුණක් දාලා ලියා ගන්න වෙනම තර ලකුණක් දාලා වෙනම තර ලකුණක් දාලා සේවා සැපයුම් පද්ධතියකින් හෝ 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 ලිඳක් මගින් ලබා ගන්නා ජලය සේවා සැපයුම් පද්ධතියකින් හෝ ලිඳක් මගින් ලබා ගන්නා ජලය සේවා සැපයුම් පද්ධතියකින් හෝ ලිඳක් මගින් ලබා ගන්නා ජලය ලිඳක් මගින් ලබා ගන්නා ජලය ලිඳක් මගින් ලබා ගන්නා ජලය ගබඩා ටැංකියක ගබඩා ටැංකියකට ගබඩා ටැංකියකට ගබඩා ටැංකියකට ගබඩා ටැංකියකට ගබඩා ටැංකියකට පොම්ප කර පොම්ප කර පොම්ප කර
ගබඩා ටැංකියකට පොම්ප කර. ගබඩා ටැංකියකට පොම්ප කර. ගබඩා ටැංකියකට පොම්ප කර. ඒ ඔස්සේ ලබා ගන්නා ක්‍රමය 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 වක්‍ර සැපයුම් ක්‍රමයයි. 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 ඍජු ක්‍රමයට සාපේක්ෂව 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 ටැංකි නල ආදිය සඳහා ඍජු ක්‍රමයට සාපේක්ෂව ටැංකි නල ආදිය සඳහා ඍජු ක්‍රමයට සාපේක්ෂව ටැංකි නල ආදිය සඳහා ටැංකි නල ආදිය සඳහා ටැංකි නල ආදිය සඳහා අමතර පිරිවැයක් වැයවීම අමතර පිරිවැයක් වැයවීම අමතර පිරිවැයක් වැයවීම අමතර පිරිවැයක් වැයවීම මෙහි ඇති අවාසියකි මෙහි ඇති අවාසියකි මෙහි ඇති අවාසියකි අවාසියකි right එහෙනම් පුතේ අපිට ඊළඟ දවසේ කරන්න තියෙන්නේ ජල සැපයුම් පද්ධතිය ටැංකියකට වතුර ගහන එකේ ඉඳලා එතන ටික තමයි කරන්න තියෙන්නේ ඊට පස්සේ අපිට කතාව කරන්න තියෙනවා කසල සහ මේ පල්දෝරු පද්ධතිය ඒ දෙක කරාට පස්සේ කියන තව දවස් දෙකකින් පාඩම සම්පූර්ණයෙන් ඉවරයි තව දවස් දෙකක් කරාම පාඩම සම්පූර්ණයෙන් ඉවරයි අපිට වැඩි වෙලාවක් කරගන්න පුළුවන් chance එකක් හම්බුනොත් අපි එක දවසින් හරි ඉවර කරමු පැය හතරක් වගේ තිබ්බම ඉවර කරන්න පුළුවන් right ඊට පස්සේ මීට අදාළ ප්‍රශ්න ටික විහෝගත ටික ඔක්කොම ටික සාකච්ඡා කරලා අපි එතනින් එහාට ඉස්සරහට වැඩේ කරගෙන යමු හරි එහෙනම් අද දවසට පන්තිය නවත්තනවා අපි ඉස්සරහට හම්බෙමු පුතේ එහෙනම් හැමෝටම ආයිබෝවන් good night උත්සරණයි දේ පිහිටයි දේසු පිහිටයි පරිස්සමට ඉන්න ඕනේ හැමෝම අපි හම්බෙමු සුපුන් මෙසේජ් එකක් දාන්න inbox good night good night good night good night මට අර ස්ක්‍රීන්ෂොට් එක දාපල්ලා good night Tariya